ත්‍රිවිධ හමුදාවේ ඒ පෙළපාලි යනකොට කොහොමද මේ හඳුන්වා දෙන්නේ? මේ හඳුන්වා දෙන්නේ මේ රට නිදහස් කරගත්ත යුද්ධෙදී ත්‍රස්තවාදීන් එක්ක තිබිච්ච යුද්ධෙදී මේ අය කරපු කැපකිරීම පිළිබඳව තමයි මේ ජාතික නිදහස් දිනේ ඒ අය ජනාධිපතිතුමා සහ ඒ ආරාධ ගම්කු ඉදිරියෙන් යන වෙලාවේදී ලෝකෙටම හඳුන්වලා දුන්නේ මෙන්න අහවල් ශ්‍රී ලාංකික අහවල් කාලේදී අහවල් දෙය කරලා යුද්ධයේ මෙතන කැපකිරීමක් කරා අද වෙන රණවිරුව මෙච්චරක් මිය ගිහිල්ලා තියෙනවා මෙච්චරක් ආබාධ වෙලා තියෙනවා එවැනි කැපකිරීමක් කරපු කණ්ඩායම තමයි මේ නියෝජනය කරලා යන්නේ කියලා රටක අවධානය යොමු කරලා රටක අභිමානය ඒ ජයනේ රටේ ජනතාවගේ ගෞරවය අභිමානයක් කරලා දුන්නා ඒ රණවිරුවට. ඒ රණවිරුවා සමහර වෙලාවට මේ උත්සවෙ දෙන්නේ නැහැ. හැබැයි ගෙදර ඉඳන් සමහරලාට අද අත නැති වෙන්න පුළුවන්, කකුල නැති වෙන්න පුළුවන්, ඇස් දෙක පේන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි රණවිරුවා මේක රූපවාහිනිය හරි බලනකොට සතුටුනා අපි කරපු කැපකිරීමට අද අපිට අභිමානයක් තියෙනවා. වටිනාකමක් තියෙනවා කියලා අද එන්න බැරි වුණත් මේ උත්සවයට අතපය අහිමි වුණා. ඇස් දෙක පේන්නේ නැති වුණා. ඒ අයට යම් අභිමානයක් ලැබුණා. මේ නිදහස් දිනේ දවසේ ඒ තමන්ගේ අනුකම්පය යනකොට ඒකට ලබා දෙන ගෞරවය සම්බන්ධයි. හැබැයි අපි දැක්කා මේ පාර එවැනි ගෞරවයක් රණවිරුවන්ට ලබා දෙලා තිබුණේ නැහැ. මම හිතන්නේ මේ වෙලාවේදී අඳුරලා දුන්නේ කොහොමද? දිත්තා සුරිකුණාටුවේදී අහවල් රාජකාරී කරා අහවල් දේ කරා කියන. අපි කියන්නේ ඒක කියන්න එපා කියලා කියන්නේ නැහැ. හැබැයි අර පරණ කතාවක් කියලා මේ රටේ නිදහස ලැබෙච්ච කෙනෙකුගෙන් කරපු කැපකිරීමක් කියලා ඒ වටිනාකම කියලා ඒකට තවත් කැලලක් විදිහට මේ අය යුද්ධති පමණක් නෙමෙයි දිත්තා සුරිකුණාටුවේ පවා මහ ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් පෙනී හිටිය කියලා කිව්වනම් මම හිතන්නේ එයාට තවත් අභිමානයක්. හැබැයි එවැනි අභිමානයක් රණවිරුවන්ට දෙනවා අපි දැක්කේ නැහැ. ඉතින් මම දැක්කා ඒ උත්සවයේ සරත් පොන්සේක මහත්මයා යුද්ධ කාලේ අපේ ආරක හමුදාපතිතුමා ඒ වගේම ඒ වෙලාවේ යුද්ධ කරපු ගුවන් හමුදාපතිතුමාලා හමුදාපතිතුමාලා තු පරණපත් පිරිසත් ඇවිල්ලා හිටිය අපි දැක්කා. ඉතින් මම දන්නේ මේ අය කොහොමද මේක අහන් හිටියේ කියලා. කොහොමද මේක දරාගත්තේ කියලා. මොකද අද ඒ අයට පවා තමන්ගේ ජීවිතේ විශාල අභියෝග රාශියකට ලක් වෙලා තිබුණා ඒ යුද්ධ කාලේ. ඒ අයට හරි යුනිෆෝම් එකක් ඇඳුවට පදක්කම් එල්ලුවට එහෙම නැත්නම් වෙනත් උසස් තනතුරු වලට හරියන්නේ නැහැ. ඒ නියම වටිනාකම වචනෙන් ලබා දෙන වටිනාකම තමයි හිතට දෙන හයිය තමයි මිනිස්සෙක්ට තවත් අවුරුදු ගානක් ජීවත් වෙන්න සහ තමන්ගේ අභිමානය රැකෙන්න පුළුවන්කම තියෙන්නේ ඒ වචනෙන් දෙන ශක්තියත් එක්ක. එහෙම නැතුව ඒ ජනතාවට පදක්කමක් දුන්නා කියලා නිල ඇඳුමක් ඇඳුවයි කියලා ඒ අභිමානය නිකම්ම හැදෙන්නේ නැහැ.